සතුටින් ඉන්නවා කියන්නේ අපි ඔක්කොම සතුටින්. මම හොඳ මිනිස්සෙක් කියන්නේ අපි ඔක්කොම හොඳ මිනිස්සු. මම කියන කෙනා හොඳ කෙනෙක් නෑ. ඒකයි මම කිව්වේ මම මගේ ගැන හිතනවා. මට වටිනාකම කෙනා වෙන්න ඕනේ මම. මොකද මමකට වටිනාකම දුන්නොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපිට වටිනාකමක් දෙන්න. මේක තමයි ජීවිතයත් කතාව. එහෙනම් ඇතිදේ ඇති සැටියෙන් දකින්න කෙනෙක් වුණොත් මම අපි ඇතිදේ ඇති සැටියෙන් දකින්න අය වෙන්නේ. මේක සැට වෙනවා. ගන්ධිරු මනලින් සිරිරසය දිනවා. අපිට වෙලා තියෙන්නේ අපිට පැටලිලා අපි රන්තිරු මඩලින් සිරිරස ඉල්ලනවා. තුන් සද පහනේ ගුරුසුම වෙනවා. අපි හැමදාම දුකෙන් කලකිරීමෙන් ජීවත් වෙනවා. නමුත් ඇතිදේ ඇති සැටියෙන් දකින්න පුළුවන් වුණා අද මම සතුටින් කියන්නේ අපි සතුටින් කියන්නේ සමාජ